තෙරුවන් සරණයි සුබ දවසක්. අද දවස 2026 8වෙනි මාසේ 20 වෙනි බ්‍රහස්පතින්දා. අද දවසේ ඔයගොල්ලන්ගේ ලග්නවලට කොහොමද කියලා අපි බලමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට වැඩිහිටියන්ගෙන් ප්‍රශංසා ලැබෙනවා. ණය ප්‍රශ්න ඉවරයි. වියදම් පාලනය කරගන්න පුළුවන්. වියදම් පාලනය කරගන්න. හදිසි වියදම් යෙදෙනවා. ඒ වගේම ආමාශය රෝග, ગેස්ට්‍රයිටිස්, රුධිර පීඩනය ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම සහකරුවා සමග කතා කරන්නවත් වෙලාවක් නැහැ. වැඩ වැඩි නිසා. ඒකටත් වෙලාව වෙන් කරගන්න ඕනේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට දරුවන්ගෙන් සතුට. නිර්මාණාත්මක වැඩවලට හොඳයි. කලාකරුවන් තුලින් ලාභ. ඒ කියන්නේ කලාකරුවන්ට හොඳයිලු. ලොතරැයි වලින් ලාභ ලැබෙනවා. උගුර ඒ වගේම කට ගැන පරිස්සම් වෙන්න ඕනේ. උගුර ගැනත් පරිස්සම් වෙන්න ඕනේ. මිථුන ලග්නයෙන් උපන් ඔබට ගෙදර වැඩ නිසා වැඩවලට බාධා. දේපල වලට වාහනවලට වියදම්. රුධිර පීඩනය ගැන බලන්න ඕනේ. නිින්ද මදි. නිදිමත ගතියනවා නිින්ද මදි. නිදියන්නේ වෙන වැඩ සඳහා. මව ගැන සොයන්න. මවගේ ලෙඩ ගැන සොයලා බලන්න. මවට කතා කරන්න. පවුලේ අයගෙන් තම ආදරය සම්බන්ධ විරුද්ධතාවයක් පෙන්වුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබට සහෝදරයන්ගෙන් උදව් ලැබෙනවා. ලියවිලි වලට සුබයි. ෆෝන් කෝල් එකක් වලින් වැඩ හරියනවා. ඒ වගේම කුඩා ආදායම් නිතරම එනවා. අතේ වේදනාවල්, උරහිසේ වේදනාවල් එනවා. යාළුවෝ එක්ක සතුටින් කාලය ගත කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට බැංකුවල වැඩ සුබයි. පවුලේ වැඩවලට කාලය වෙන් කරන්න. සල්ලි වලට හෝ සල්ලි එන මාර්ගයක් යෙදෙනවා. ඇස් දත් පරිස්සම් කරගන්න. පවුලේ අය විවාහයක් කතා කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට රාජ්‍යයෝගයක් අද දවසේ. රජ වෙනවා නම. කරන වැඩ අගය කරනවා ලොකු ලොක්කන්. තම වැඩ පටන් ගන්න අලුත් වැඩ පටන් ගන්න හොඳ දවසක්. රජයෙන් ප්‍රශංසා ලැබෙනවා. ලොකු ලොක්කන්ගෙන් ප්‍රශංසා ලැබෙනවා. සෞඛ්‍ය තත්ත්වය බලනකොට හිස රදේ ඇති වෙන්න පුළුවන්. වැඩිය මහන්සි වෙන්න එපා. ඔබේ ආත්ම විශ්වාසය නිසා සහකරුවා ඔබව ආකර්ෂණය කරගන්නවා. තුලා ලග්නයෙන් උපන් ඔබට විදේශ වැඩ වලට හොඳයි. ගවේෂණ වැඩ වලට හොඳයි. වියදම් වැඩි. නමුත් විදේශ වලින් ආදායම් ලැබෙනවා. ඇස් හා පාද පරිස්සම් කරගන්න ඕනේ. නිින්ද නැති බවක් පෙන්වුම් කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ලාභ ලැබෙන දවසක්. ආශාවන් ඉෂ්ට වෙන දවසක්. වැඩිහිටියන්ගෙන් උදව් ලැබෙනවා. ආදායම් 2-3ක් එනවා. ආයෝජන වලට හොඳයි. සෞඛ්‍යයට හොඳයි. නමුත් මහන්සි වෙන්න එපා. යාළුවන්ගේ ආදරය යෝග්‍යතා වෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට රැකියාවෙන් ප්‍රොමෝෂන් ලැබෙනවා. ප්‍රශංසා ලැබෙනවා. වැඩ හරියට කරගන්න පුළුවන්. රැකියාවේ ආදායම් වැඩි වෙනවා. ධන හිස පිට පරිස්සම් කරගන්න ඕනේ. පිටකොන්ද පියාගෙන් ඔබගේ සහකාරිය ගැන කතා කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට වාසනාව වැඩි. ආගමික උත්සවවලට අධ්‍යාපන වැඩවලට ඒ උත්සවවලට යෙදෙන්න පුළුවන්. ආගමික වැඩවලට උසස් අධ්‍යාපන වැඩවලට වාසනාවන්ත කාලයක් යෙදෙනවා. සල්ලි ලැබෙනවා. ඒ වගේම ආයෝජන යෙදෙන්නත් පුළුවන්. තමාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. ඒ වගේම ආගමික තැනකින් තමන්ට සහකාරුවෙකු හෝ සහකාරියක් හමු වෙන්න පුළුවන්. කුම්භ ලග්නයෙන් උපන් ඔබට රහසිගත වැඩ තියෙනවා. රක්ෂණ වැඩ උරුම තියෙනවා. ඒ වගේම හදිසි ආදායම් හදිසි වියදම් දෙකම ලැබෙනවා.
රුධිර පරීක්ෂණයක් ලැබෙනවා. ආතතිය, හදිසි ලෙඩ රෝග ඇති වෙනවා. මීන ලග්නයෙන් උපන් ඔබට ව්‍යාපාර කොටස්කරුවෙකුගෙන් ජය. ඒ වගේම කොටස්කරුවන් ව්‍යාපාර වලින් ආදායම් ලැබෙනවා. වහුගඩු සීනි චෙක් කරගන්න, උඩඟුකම අඩු කරගන්න, විවාහයට හොයන කෙනා හොඳයි.